ධර්මස්වරණාභිලාෂී කාරුණික වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි, හඳයි අපි බණ ටිකක් අහමු. දැන් බණ අහන වෙලාව. දැන් අපිට අවමන් කරන අපහාස කරන වාරයක් ගානේ නැවතුනොත් කවදාවත් අපිට මේ ගමන යන්න පුළුවන්ද? බෑ. මතක තියාගන්න, මිනිස්සු අපිට අවමන් කරන්නෙම ඒගොල්ලන්ට කරන්න බැරි දෙයක් අපි කරන නිසා. සමාජේ කවදාවත් වැඩ නොකරන මිනිසුන්ට අවමන් කරන්නේ නැහැ. කරන මිනිහටමයි දොස් කියන්නේ. ඇයි? ඒගොල්ලන්ට කරන්න බැරි දෙයක් ඒගොල්ලෝ කරන නිසා. ඔය අපිට අවමන් කරන මිනිසුන්ට ඇත්තටම අපිට අවමන් කරා කියලා ලැබෙන දෙයක්වත් නැහැ. ඒගොල්ලන්ට අපිව වැට්ටුවා කියලා ඇති වාසියකුත් නැහැ. අපිත් එක්ක පෞද්ගලික තරහකුත් නැහැ. මොකද්ද වෙන්නේ? ඒගොල්ලන්ට අපේ දියුණුව බලන් ඉන්න බෑ. අපි ඉලක්ක කරා යන විදිහ ඒගොල්ලන්ට බලන් ඉන්න බෑ. මම ලස්සන කතාවක් දැක්කව පහුගිය කාලේ. සර්පයේ කෙලෝගෙන ආවලු කණාමැදිරියගේ පස්සේ. අල්ලගන්න බැරි වුණාලු පළවෙනි දවසේ, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ අහු වුණාම කණාමැදිරියා කළු කමන්නේ මාව කණ්ඩ. හැබැයි මට ප්‍රශ්න තුනක් තියෙනවා, ඒකට උත්තර දීලා මාව කණ්ඩ. එයා අහන්න කිව්වලු. පළවෙනි ප්‍රශ්නේ අහුවලු, ඔයාට මාත් එක්ක මොකක් හරි තරහක් තියෙනවද? අපෝ නෑ කිව්වලු. ඊළඟට අහුවා, ඔයා කන ආහාර දාමේ කොටසක්ද මම? ඒ පාර කළු නෑ, මම සාමාන්‍යයෙන් කන්නේ ගෙම්බෝ මීයෝ වගේ අය කණාමැදිරි කන්නේ නෑ කිව්වලු. තුන්වෙනි ප්‍රශ්නේ අහුවලු, එහෙනම් ඇයි මිනිස්සු මාව කන්නේ කියලා? ඇයි සර්පයෝ මාව කන්නේ කියලා? සර්පයා කළු, මට උඹව දිලිසෙනව බලන් ඉන්න බෑ කියලා. අපි මිනිස්සුම විනාශ කරන්න යන්නේ ගොඩක් ඕකයිනේ, අවමන් කරක. එසා බුදුරු කියන කවදාවත් මේ ලෝකෙ මිනිස්සු හීන જાතියක වුණත් ඒ මිනිසුන්ට අපහාස කරන්න එපාලු. ඒ මිනිසුන්ගේ හැකියාව මත ඒ මිනිස්සු යන්න පුළුවන්ලු බොහෝ දුර. එක වෙලාවක වච්චගොත්ත කියලා බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට දෝෂාරෝපණයක් කළා. මොකද්ද කිව්වේ? ශ්‍රමණ බවත් ගෞතමයෝ හැමතිස්සෙම මටම දන් දෙන්න කියනවායි කියලා එළිය මිනිස්සු හරියට දොස් කියනවායි කිව්වා. බුදුහාමුදුරුවෝ වච්චගොත්ත, මං කවදාවත් එහෙම කියන කෙනෙක් නෙමෙයි. එහෙම කියනවා නම් මම 3 දෙනෙක්ගේ හතුරෙක්. අන්න බලන්න බුදුහාමුදුරුවෝ ලෝකේ දැක්ක විදිහ. එහෙම කිව්වොත් මං 3 දෙනෙක්ගේ හතුරෙක්. එතකොට අප කවුද 3 දෙනා? බුදුහාමුදුරුවෝ කියනවා පළවෙනියටම ඒ දෙන මිනිහගේ දායක ගුණයට මං හතුරෙක්. කවුරු හරි මොනවා හරි දෙන්න යනවා නම් අපි කියනවා නම් අපෝ දෙන්න එපා කියලා, ඒ මිනිස්යාගේ අර දායක ගුණයට මං කලේ හතුරුකමක් නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා දෙවනියට මං ලබන කෙනාගේ ප්‍රතිග්‍රාහකත්වයට හතුරෙක්. කාට හරි දෙයක් හම්බ වෙද්දී අපි ගොත් අපෝ දෙන්න එපා ඔය මිනිස්සුන්ට කියලා අර ලැබෙන මිනිහගේ ලැබීම නැති වෙලා යනවා. එතකොට මං ඒ මිනිහට හතුරෙක් වෙනවා. වච්චගොත්ත තුන්වෙනියට මම කියනවා නම් මටම දෙන්න අනිත් අයට දෙන්න එපා කියලා මං අභ්‍යන්තර ගුණධර්ම වලට හතුරෙක්. ඒ කියන්නේ මන් ළඟ කරුණාව, මෛත්‍රිය මොකවත් නැහැ. ඒ නිසා මං එහෙම කෙනෙක් නෙමෙයි. කාට දුන්නත් වච්චගොත්ත මට ප්‍රශ්නයක් නැහැ. කොසල් මහරජුරුව දවසක් කොසල් ජනපදයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ජේතවනාරාමයට ආවා. ඇවිල්ලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟින් ඉඳගෙන ඉස්සෙල්ලම සැප දුක් විමසුවා. ඔය කොසල් මහ රජුරුවන්ගේ පින්වත්නි වන්දනාවත් හරි ශ්‍රේෂ්ඨයි. අපේ සූත්‍රවල කියනවා රජුරුව අනිත් මිනිස්සු වන්දින විදිහට වැන්දි නැහැ. කොහොමද වැන්දි? භගවා බුදුරජාණන් වහන්සේගේ පාද දෙක උඩ තමන්ගේ නළල තියලා නේ සිරසා නිපතිත්වා. බුදුරජාණන් වහන්සේගේ කකුල් දෙක උඩ පාදක මේ තමන්ගේ නළල තියලා භගවතා පාදේන මුකේන පරිචුම්බති. බුදුහාමුදුරන්ගේ කකුල් දෙක තමන්ගේ කටින් ඉඹලා පානින් ඉච්ච සම්භායති. කකුල් දෙක හොඳට අත මේ මහරජෙක් හිතා ගන්න පුළුවන්. කකුල් දෙක අතගගා මම පසේ නදී කෝසල කිය අතගගා. ඊට පස්සේ ඉඳගෙන බුදුහාමුදුරන්ගෙන් අහනවා කොහොමද? දානි ටික හම්බුණාද? ලෙඩක් දුකක් නැහැ නේද? බලන්නකො තිබ්බ මිත්‍රත්වය. එහෙම ඉඳගෙන සතුටු සාමිච්ච කතා කරලා දවසක් රජුරුව අහනවා, බුදුරජාණන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. කත්තනුකෝ බන්තේ දානං දාතබ්බා. ස්වාමීනි, අපි කාටද ඇත්තටම දන් දෙන්න ඕනේ? එතකොට කාටද දන් දෙන්න ඕනේ කියලා අහපුවහම බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි යත්තකෝ මහරජ චිත්තම් පසීදති. රජතුමනි, දන් දෙන්න ඕනේ යමෙක් දැක්කාම සිත පහදිනවා නම් පැහැදිච්ච කෙනාට දෙන්න.
දැන් පින්වත්නි බුදුහාඳුරු කොහෙවත් කියලා තියනවාද බුදුහාමුදුරන්ට විතරක් දෙන්න සංඝයාටම විතරක් දෙන්න කොහෙවත් නැහැ. දැන් කොසල් රජුරෝ හපම කාටද දන් දෙන්නේ? බුදුහාඳුරු කියන යත්තකෝ මහරජා චිත්තම් පසීදති. යම් කෙනෙක් දැක්කහම දෙන්න හිතෙනවා නම් දෙන්න. ඒක තමයි දානේ. දැන් ඔය අතන්ට පාරේ යද්දී අහිංසක සත්තු දැක්කම බල්ලෙක් බලලෙක් දැක්කම කණ්ඩ දෙන්න ඕනි කියලා හිතන දෙන්න දානේ. පින් සිද්ධ වෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. දුගී මගී යාචකයන්ට බලු කපුටන්ට අසරණයන්ට අනාථ නිවාස ළමා නිවාස ශ්‍රමණයන්ට ආජීවකයන්ට පරිබ්‍රාජකයන්ට අචේලකයන්ට සචේලක දෙන්න කිසිම ප්‍රශ්නයක්. බුදුදහමේ පින්වත්නි දක්ඛිනාභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දාන වර්ග 14ක් පෙන්නනවා. ඒකේ යටින්ම තියෙන්නේ මොකද්ද? තිරිසන් සතෙක්ට දෙන දානි සතෙක්ට කණ්ඩ දීම 14 වෙනි දානි. එතනින් ටික ටික උඩට එනවා. ඊළඟට කියනවා දුස්සීල පෘථග්ජනේට දෙන දානි. සිල්වතුත් නැහැ, ධර්මාවබෝධයක් නැහැ, එයාටත් දෙන එක පින් සිද්ධ වෙනවා. ඊළඟට සිල්වත් පෘථග්ජනේට දෙන දානි. නේද? එයා හොඳට සිල්වත් හැබැයි පෘථග්ජන. ඔහොම බුදුහාඳුර කියන සෝවාන් මාර්ගස්ත කෙනෙක්ට, සෝවාන් පලස්ත කෙනෙක්ට, සකෘදාගාමි මාර්ගස්ත කෙනෙක්ට, සකෘදාගාමි පලස්ත කෙනෙක්ට, ඊළඟට අනාගාමි මාර්ගස්ත, අනාගාමි පලස්ත ඔහොම ඇවිල්ලා අරහත් මාර්ගස්ත, අරහත් පලස්ත රහතන් වහන්සේට. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියන රහතන් වහන්සේගෙන් පස්සේ බුදුරජාණන් වහන්සේට දෙන දානේ. ඊළඟ පසේ බුදුවරුන්ගෙන් පස්සේ සාමය ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙන දාන. ලෞතුරා බුදුහාඳුරන්ටත් වැඩි උඩින් අංක 1 තියෙන්නේ බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝයාට දෙන දානේ. එතකොට බලන්නකෝ බුදුරජාණන් වහන්සේ මේ හැම එකක්ම දානයක් කියලා කිව්වේ. කොසල් රජුණන්ට කියන යමෙක්ට දෙන්න ඕනි කියලා හිතෙනවා නම් දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කොසල් රජුණෝ නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක්. කත්තපන භන්තේ දින්නම් මහප්පලන්ති. ස්වාමීනි එහෙම කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ? දැන් ඉස්සෙල්ලා ඇහුවේ මොකද්ද? කාටද දන් දෙන්න ඕන? බුදුහාඳුරෝ ඕන කෙනෙක්ට. රජුරෝ ඊළඟට අහනවා ස්වාමීනි කාට දුන්නොත්ද වැඩිපුර පින් සිද්ධ වෙන්නේ? මහත්ඵල වෙන්නේ. අන්න බුදුහාඳුරෝ කියන අඤ්ඤං කෝයතම් මහරජ කත්ත දානං දාතබ්බං අඤ්ඤං පනේතං කත්ත දින්නම් මහත්ඵල. රජතුමනි ප්‍රශ්න දෙකක්. වරද්දවල තේරුම් ගන්න එපා. ඔය දෙක එකක් නෙමෙයි දෙකක්. කාටද දන් දෙන්න ඕන කෙනෙක්ට දෙන්න හිත පහදිනවා නම් හැබැයි දුන්නොත් මහත්ඵල වෙන්නේ කවුද කියන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංඝේ දින්නම් මහත්ඵල. සංඝයාට දුන්නොත් තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න අපේ සූත්‍රයක් තියෙනවා පිළිබඳ වේලාම සූත්‍රය කියලා. ওই වේලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වේලාම කියන බ්‍රාහ්මණයට කියන වේලාම මතක තියාගන්න මේ ලෝකේ තිරිසන් සත්තු 100කට කන්න දෙනවට වැඩිය එක මිනිසෙක්ට කන්න දෙන එක වටිනවා. හරි බරපතල ප්‍රකාශයක්. මතක තියාගන්න තිරිසන් සත්තු 100කට දුන්නට වැඩිය වටිනවලු එක මිනිසෙක්ට දෙන එක. දැන් අපි සමහර වෙලාවට ගෙවල් වල බල්ලෝ එහෙම හදනවා නේද? පූසෝ එහෙම. සමහරු කියනවා ලක්ෂයයි එකමාරයි දෙකයි ඊටත් වැඩිය වටිනවා. බල්ලම්ම ගෙනල්ලා අර ලෝම ටික පීරලා හොඳට නාවලා ෂැම්පු දාලා ඊළඟට චීස් බටර් කවලා හොඳම ඒවා තමයි බල්ලන්ටත් දෙන්නේ. එහෙම හදන බල්ලට හොඳට සලකන. ගෙදරට ඇවිල්ලා දොරට තට්ටු කරන යාචකයාට කියන මෙහෙම මුකුත් නැහැ. බුදුරු කියන සම්පූර්ණ වැරදි ක්‍රියාන්විතය. තිරිසන් සත්තු 100කට දුන්නට වැඩිය එක මිනිසෙක්ට දෙන එක වටිනවා. ඇයි? තිරිසන් වෙන්න ලේසි පින්වත්නි. අමාරු එක මොකද්ද? මිනිසෙක් වෙන්නේ. එයා හිඟන්නෙක් වෙන්න පුළුවන්, මද්ද්‍රව්‍ය පාවිච්චි කරන වෙන්න පුළුවන්, වැරදිකාරයෙක් වෙන්න පුළුවන්, කුඩුකාරයෙක් වෙන්න පුළුවන්. හැබැයි කිච්චෝ මනුස්ස පටිලාභෝ අමාරුවෙන් ගන්න ඕන මනුස්සකම තියෙන කාගාවද? එයා ගාව. එයාට උදව් කළොත් එයාට ගුණධර්ම ප්‍රගුණ කරලා නිවන තෙක් යන්න පුළුවන්. බල්ලට බෑ. ඒ නිසා මේ ලෝකේ අපි තේරුම් ගත යුතු සත්‍යයක් තමයි තිරිසන් සත්තු 100කට කන්න දෙනවට වැඩිය එක මිනිස්සෙක්ගේ බඩ පුරවන එක වටිනවා කියලා. අද ගොඩාක් දැකලා තියෙනවා මේ බල්ලන් සම්බන්ධයෙන් එහෙම ගොඩාක් ඇලිච්ච උදවිය. කමන්නේ ප්‍රශ්නයක් නෑ, සත්ව කරුණාව හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ බල්ලන් කෙරෙහි තියෙන කරුණාව මිනිස්සු කෙරෙහි නැතිවීම. මිනිස්යන්ට ඇතිවන ප්‍රශ්නාවයි. ඒක හරියට අර ලංකාවේ අලියැත්තු කෙරෙහි පමණක් තියෙන ආදරේ අනිත් සත්තු කෙරෙහි නැතිවීම වගේ. මහනුවර ඇසළ පෙරහැර ලං වෙද්දී, කැලණියේ දුරුතු පෙරහැර ලං වෙද්දී ලංකාවේ ඉන්නවනේ ව්‍යාජ සත්ව වේදීන් කියලා. ඒගොල්ලන්ට හරිය අමාරුයි.
ඇත්තු දංගල් දාලා ගෙනියනවා සත්තුන්ට ගහන. හැබැයි ඒගොල්ලෝ කතා කරන්නේ දවසකට මැරෙන හරක් ප්‍රමාණය ගැන. දවසකට මැරෙන බෙලි කපන එළුවෝ ගැන කතා කර. ඒ සත්ව කරුණාවට ඒවා යටත් වෙන්නේ. ඒවා ව්‍යාජ සත්ව කරුණා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාමය සහ කරුණාව කියන්නේ දෙකක් කියලා. තවත් හිතන්නකෝ ආසාව මත හොඳ වටිනා බල්ලෙක් සල්ලි දීලා ගෙනල්ලා හොඳට නාවලා කවලා ඔයත් හොඳට බෝල ගෙඩිය වගේ බල්ලව හදාගෙන බදාගෙන ෆොටෝ එකක් දැම්මොත් Facebook එකේ මිනිස්සු දානවනේ හරියම මෙයාගේ කරුණාව බලන්නකො. ඕක තමයි බුද්ධ ආගමේ කියලා තියෙන්නේ. සත්ත්ව කරුණා. වැරදි. ඒක කරුණාව නෙමෙයි කාමය. එතන තියෙන්නේ රාගය. ආසාව මතයි ඒක කළේ. නියම කරුණාව මොකද්ද? ඔබ පාරේ යනවා කිලිටි වෙච්ච හොරි හැදිච්ච බලු නකුටෙක් ඉන්නවා පාරේ. වැස්සට තෙමෙ ගැහි. ඔබට හිතෙනවා නම් තව ටික වෙලාවක් හිටියොත් මැරෙයි. මෙතනක් තියෙන්නේ පණක්නේ මගේ නොඋනට මේ සතත් රැකෙන්න එපාය කියලා කොහේ හරි ගිහලා හෙවණකින් තියලා යෝගට් එකක් හරි කන්න දැම්මොත් අන්න කරුණාව. පරදුක්ඛේ සති සාධූනම් හදේ කම්පනං කරෝතිති කරුණා. භාග්‍යවතුන් වහන්සේ කරුණාව කියන්නේ මොකේද? අනුන්ගේ දුක දැක්කම උණු වෙන ස්වභාවයයි කරුණා. එහෙම අය නෑ නෙමෙයි. මම ඔය සමහරලාට දකිනවා ඔය නුවර පැත්තේම ගෑනු ළමෙක් පාරේ ඉන්න බල්ලෝ අසරණ වෙච්ච අය. එහෙම ගිහිල්ලා හොඳට බෙහෙත් කරලා සලකලා කරුණාව මත ලැබෙන දෙයක් නෑ. ඒවෙන් එයාට වාසි උපදව ගන්න බෑ. ඒ සත්තු ගිහිල්ලා විකුණන්න බෑ. මේ පාරේ ඉන්න නිකන් සාමාන්‍ය සත්තු. අන්න කරුණාව පදනම් විය යුතුයි. ඒ නිසා බුදුවරු කියනවා අර වේලාම සූත්‍රයේදී තිරිසන් සත්තු 100කට වැඩිය වටින්නේ එක මිනිහෙක්ට දීම. ඔන්න බලන්න වෙනස් වෙන හැටි. නැවත බුදුහාඳුරෝ කියනවා මිනිස්සු 100කට කන්න දුන්නට වැඩිය වටිනවා එක සෝතාපට්ටි ඵලයකට පත්වෙච්ච කෙනෙක්ට දීපු දාණය. සෝවාන් 100කට වැඩිය සකෘදාගාමි කෙනෙක්ට, සකෘදාගාමි 100කට වැඩිය අනාගාමි කෙනෙක්ට, අනාගාමි 100කට වැඩිය මහරහතන් වහන්සේ නමකට, රහත්තු 100කට වැඩිය එක පසේබුදුවරයෙක්ට, පසේබුදුවරු 100කට වැඩිය එක ලෞතුරා බුදුවරයෙක්ට, ලෞතුරා බුදුවරයෙක්ට දුන්නට වැඩිය වටිනවා මහණෙනි බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝයාට දීම. අන්න ලෝකේ දානයේ ප්‍රබලත්වයේ වැඩි වෙන ආකාරය. නිසා බුදුවරු හැමතිස්සම ප්‍රකාශ කරනවා කාට දුන්නත් කමක් නැහැ පින් සිද්ධ වෙනවා. හැබැයි මෙතෙදි සංඝයා ස්මතු කරලා සලකන වෙන්න කිසිවක් නිසා නෙවෙයි. සීලයෙන්, ගුණයෙන්, තපසින් අනික් අයට වැඩිය ඉහළින් ඉන්න නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජතුමනි මෙතන ප්‍රශ්න දෙකක්. සීලවතෝකෝ මහරජ දෙන්නම් මහප්පලක්. මහරජතුමනි සිල්වතාට දීපු දාණය මහත්ඵලයි. නොතතා දුස්සීලේ දුස්සීලයට දුන් දාණය නොවේ. දුස්සීලයට දුන් දාණයට වැඩිය සිල්වතාට දුන් දාණය මහත්ඵලයි. කොහොමද? මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. රජතුමනි තේරෙනවා නම් මට උත්තර දෙන්න. දැන් බලන්න බුදුහාඳුරු උපමා වලින්මනේ හැමතිස්සෙම ඉගන්නේ. ඒ පාර කෙනා රජතුමනි ඔබතුමා යුද්ධයක් කරන්න සූදානම්. දැන් ඔබතුමා යුද්ධයක් කරන්න ලෑස්ති වෙලා යුද්ධ සෙනඟට රැස් වෙන්න කියන රටේ ඉන්න තරුණයන්ට කියනවා එන්න දැන් යුද්ධ කරන්නයි යන්නේ හමුදාවට බැඳෙන්න කියලා. එක්තරා ශාස්ත්‍රීය කුමාරයෙක් කියනවා. දැන් ඒ කාලේ තිබ්බන ඉන්දියාවේ කුල 4ක් විමවන්නේ. පළවෙනි එක බ්‍රාහ්මණයෝ, ඒ කියන්නේ ඔය උසස් කුලවල අය. ඒගොල්ලෝ කරේ ඉගෙනීම යාග කිරීම වගේ ඒවා විතරයි බ්‍රාහ්මණ කුලේ. දැන් ශාස්ත්‍රීයෝ කියන්නේ රජපෞල් වල අය. ඒගොල්ලෝ කැත් කුලේ අය. ඒගොල්ලෝ රජකමට ඒ වගේ කටයුතු. වෛශ්‍ය කියන්නේ ගොවිතැන් සහ වෙළඳාම් කරපු අය. ඒගොල්ලෝ වෛශ්‍ය කුලේ. පහත්ම කුලේ ශුද්‍ර. ඒ ශුද්‍ර කියලා කියන්නේ ඒගොල්ලෝ ඉතින් කම්කරු සේවයේ තමයි හිටියේ. ඒක මේ බුද්ධ ආගමේ තිබ්බ එකක් නෙමෙයි බ්‍රාහ්මණ ආගමේ. ඒගොල්ලෝ කිව්වේ කොහොමද? බ්‍රාහ්මනෝස්සේ මුකමාසි. බ්‍රාහ්මණ කියන ජාතිය ඉපදෙන්නේ මහා බ්‍රහ්මයාගේ කටින්. ඊළඟට කියනවා බහුං රාජානක් කෘතා. ශාස්ත්‍රීයෝ ආවේ මහා බ්‍රහ්මයාගේ අත් දෙකෙන්. ඌර්යුග්ගස්ය අද්වෛශ්‍ය. වෛශ්‍යෝ ආවේ මේ මහා බ්‍රහ්මයාගේ කලවා දෙකෙන්. පද්භායම් ශුද්‍රෝ අජායත. ශුද්‍රයෝ ආවේ යටිපතුලෙන්. බුදුහාඳුරු ඉතින් ඕවට හොඳ කතා කිව්වා. උන්වහන්සේ එකපාරක් අහනවා වාසෙට්ට නුඹ මොන කුලේද? මම ස්වාමීනි බ්‍රාහ්මණ මහාසාර පරම්පරා 7ක්. අම්මත් මහාසාර කුලේ, තාත්තත් මහාසාර කුලේ. ඉතින් අපි මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් ඉපදිච්ච අය කිව්වා.
බුදුහාමුදුරුවෝ ඇහුවා මේ වාසෙට දැකලා තියෙනවද කාන්තාව? දැකලා තියෙනවා කිව්වා. එතකොට ඒ කාන්තාව පුංචි කාලේ දැකලා තියෙනවා. ඊළඟට කාන්තාව වැඩිහිටි වයසට දැකලා තියෙනවා. විවාහ වෙන කාන්තාව දැකලා තියෙනවා. ඔව් කිව්වා. එතකොට ඒගොල්ලෝ ගැබිනි බවට පත් වෙනවා දැකලා තියෙනවා. ඔව් කිව්වා. දරුවෝ ලැබෙනවා දැකලා තියෙනවා. ඔව් කිව්වා. දරුවෝ ලැබෙන්නේ කොහෙන්ද කියලා දැකලා තියෙනවා. ඔව් කිව්වා. කොහෙන්ද ලැබෙන්නේ කියලා අහපුවා යෝනි මාර්ගයෙන් කිව්වා. එතකොට කිව්වා වාසෙට යෝනි මාර්ගයෙන් දරුවෝ ලැබෙනවා කියලා දැකත් නුඹ කියනවා නම් මහා බ්‍රහ්මගේ කටින් නුඹලා ඉපදුනේ කියලා. නුඹලා ඔය කියන මහා බ්‍රහ්මගේ කටයි යෝනි මාර්ගයයි දෙකක් නෙවෙයි එකක් කිව්වා. කට උත්තර නෑ නේද? නිසා ඇත්ත දැක බොරු කියන්න එපා. චාල්ස් ඩාවින්ලා පරිණාමවාදය ගැන කියලා මේ ලෝකේ කවුරුත් හදපු එකක් මවපු එකක් නෙමෙයි කියලා චාල්ස් ඩාවින්ලා කියලා තියෙනවනේ. දැන් විද්‍යාවෙන් ඔප්පු කරලා පරිණාමවාදයේ ප්‍රතිඵලයක්. හැබැයි ඒ ඇත්ත කියද්දිත් විමනි තාම ලෝකේ 94%ක් කියනවා නේද ලෝකේ මැව්වා කියලා. බලන්නකො මිනිස්සු ඇත්ත දැනගෙන බොරුව තුල ඉන්නේ. බුදුහාමුදුරුවෝ ඒ කාලේ ඒ මත හරියටම කඩපු කෙනෙක්. ඉතින් කියනවා ශාස්ත්‍රීය කුමාරයෙක් කෙනා රජ පවුල්වලම කොල්ලේ. ඒ පාර කියනවා මෙන්න මේ කොල්ලා කොයි වගේද? එයාට දුනු විතල හසුරවන්නත් බෑ, විදින්නත් බෑ, දුවන්නත් බෑ, බියගුළුයි, වෙවුලනවා, තැති ගන්නවා, පලා යනවා. ඒ වගේ ඒව නෝන්ජල් කුමාරේ. ආවට පස්සේ රජුරුවන්ගෙන් අහනවා එයාව බඳ ගන්නවද හමුදාවට? බුදුහාමුදුරනේ මොන පිස්සුද ඒ වගේ මිනිහෙක් ගත්තෝ වැඩක් නැහැ. අපරාධනේ කණ්ඩ බොණ්ඩ දීලා හමුදාවේ තියාගෙන ඉන්නේ. එයා හතුරන්ට බියයි. එයාට දුනු විතල පාවිච්චි කරන්න බෑ, කඩුවක් උස්ස ගන්න මං එහෙම මිනිහෙක්. ඉතින් රජතුමනි ඔබේ කුලේමනේ. මගේ කුලේ කියලා එහෙමුන් අරගෙන හරියන්නේ නෑ කිව්වා. ඊට පස්සේ කියනවා නුපුහුණු කුමාරයෙක් කෙනවා එහෙනම් බ්‍රාහ්මණ කුලේ. ඔබටත් වැඩිය උසස් කුලේ. එයාටත් අර වගේ දුනු විතල විදින්නත් බෑ, කඩුව උස්ස ගන්නත් බෑ, බයයි, දුවනවා, දැක්කාම ගැහෙනවා, වෙවුලනවා. එයාව තියාගන්නවා දැහුවා හමුදාවේ මොකද උසස් කුලේ කියලා. නෑ කිව්වා. මට ඇති ප්‍රයෝජනයක් නෑ. මම නම් එලවනවා කිව්වා. ඊට පස්සේ ඊට වැඩිය පහත් කුලයක කෙනෙක් එයාවත් එහෙමමයි කිව්වා. අනුකම්පා කරලවත් තියාගන්නේ නෑ කිව්වා. මොකද ඒගොල්ලන්ගෙන් මට ඇති වැඩක් නැති නිසා. දැන් එතකොට ඒ පුරුෂයා මම පෝෂණය කරන්නෙත් නෑ, මට ඒ වගේ උන්ගෙන් ඇති වැඩකුත් නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි. දැන් ඒ යුද්ධේ රැස් වෙච්ච වෙලාවේ ඔයා ගාවට එනවා එක්තරා කෙනෙක්. එයාට හොඳට දුනු විදින්න පුළුවන්. කඩු උස්ස ගන්නත් පුළුවන්. බයක් නැහැ. වෙවුලන්නෙත් නැහැ. ඉස්සරහට තිබ්බ අඩිය ආයි පස්සට ගන්නෙත් නැහැ. වීරත්වයෙන් යුක්තයි. ශාස්ත්‍රීය කුලේ. දැන් ඔබ මොකද කරන්නේ? එයාව නම් තියා ගන්නවා කියන එයා මට වාසියක්. එයාට කණ්ඩ දෙන එක පාඩුවක් නෙවෙයි කියන. ඒ නිසා එබඳු පුරුෂයා මම පෝෂණය කරනවා. මට එබඳු කෙනෙක්ගෙන් වැඩක් තියෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ අහනවා රජතුමනි ඔබට වැඩිය උසස් කුලයක කෙනෙක්, බ්‍රාහ්මණ කුලයක කෙනෙක් එයාවත් ඉතින් ගන්නවා මම. එයාගෙනුත් මට වැඩක් තියෙනවා. මොකද එයාටත් අර විදියට කඩුව උස්ස ගන්න පුළුවන්. එයාටත් යුද්ධයට යන්න පුළුවන්. බය නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා ඔබට වැඩිය පහත් කුලයක කෙනෙක් ආවොත්, වෛශ්‍රේ, ශුද්‍රේ, එයාටත් කඩුව උස්ස ගන්න පුළුවන්. එයාටත් යුද්ධ කරන්න පුළුවන්. එයාත් බය නැහැ, වීරයි. රජතුමනි මොකද කරන්නේ? රජුරෝ ටිකක් වෙලා කල්පනා කරලා කියනවා මං එයාවත් ගන්නවා. මොකද කුලේ පල්ලෙහා වුණාට මිනිහා තියාගෙන හිටියොත් මට වාසියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේදී කියනවා මහරජ ඒ වගේම තමයි බුද්ධ ශාසනයත්. කුලෙන් වැඩක් නැහැ. මේ බුද්ධ ශාසනයත් 4 කුලෙන් ඇවිල්ලා මහාන. දැන් බුදුහාමුදුරුවෝ ගාව පින්වත්නි සුද්‍රයොත් මහාන වෙලා හිටියන්නේ. සුනීතල සෝපාකල වගේ. වෛශ්‍යොත් මහාන වුණානේ. කසීබාරද්දාජලා වගේ වෙලෙන්දෝ ගොවි මහාන වුණා. රජපෞල්ලලයත් මහාන වුණානේ. ආනන්ද, නන්ද, රාහුල රජපෞල්ලලා. ඊළඟ බ්‍රාහ්මණයොත් මහාන වුණානේ. අග්ගික බාරද්දාජ වගේ අය. එතකොට බලන්නකො සිව් කුලෙම මහාන. බුදුහාමුදුරුවෝ කියන්නේ මොකක්ද? ඒකෝ රසෝ ලෝණ රසෝ. ඉන්දියාවේ තියෙන ගංගා 4ම ඇවිල්ලා මූදට වැටුණා. මූදේ වතුර ලුණු රහයි වගේ 4 කුලෙම ඇවිල්ලා මහාන වුණාට පස්සේ අපි කියන්නේ මේ ශුද්‍ර හාමුදුරු, මේ ශාස්ත්‍රීය හාමුදුරු, මේ වෛශ්‍ය හාමුදුරු, මේ බ්‍රාහ්මණ හාමුදුරු. එහෙම නැහැ. එතකොට හාමුදුරන්ට කුලයක් නැහැ. මතක තියාගන්න. කවර කුලයකින් හරි ගිහිගෙයින් නික්ම
සසුනේ පැවිදි වුණා නම් එයා ප්‍රහාණය කරන්න ඕන පහක් තියෙනවා. එයා වඩන්න ඕනේ පහක් තියෙනවා. ඒ පහ ප්‍රහාණය කරලා ඉතිරි පහ වැඩුවා නම් මම කියනවා එයා සිල්වතෙක් කියලා. එයාට දෙන දාණය මහත් ඵලයි. කුලේ වැඩක් නැහැ. බලන්න කතාව කොච්චර ප්‍රබලද කියලා. පහක් ප්‍රහාණය කළා පහක් වඩා ගත්තාම එයාට කියනවා අපි සිල්වතා. හැබැයි ශාස්ත්‍රීය කුලේ වේවා බ්‍රාහ්මණ කුලේ වේවා ඊට වැඩිය පල්ලෙහ කුලේ කරලා මොන්න කුලේ වුණා මේ පහ ප්‍රහාණය කරන්නත් බැරි නම් ඊළඟ පහ වර්ධනය කරන්නත් බැරි නම් එයා දුසිල්වතෙක්. එයාට දීපු දානේ මහත්ඵල නැහැ. බලන්නකො බුදුහාඳුර උපමාවලින් උගන්වන ලස්සන. එතකොට ඇහුවා ස්වාමීනි මොනවද ඔය කියන ප්‍රහාණය කළ යුතු පහ මොනවද ඔය කියන වර්ධනය කළ යුතු පහ? බුදුහාඳුර කියනවා පළවෙනි එක. එයාට තියෙන්න ඕනේ කාමච්ඡන්දය ප්‍රහාණය කිරීම. දැන් මේ පහ කියද්දී ඔයත් දන්නවා මේවට කියනවා පංච නීවරණ නිවන් මඟ අවුරන කරුණු පහ. මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡ. කාමච්ඡන්ද කියන්නේ කාමයන් කෙරෙහි තියෙන දැඩි ආසාව. පින්වත්නි මේක අපේ පටිසමුපාදයේ ගත්තත් අපේ සසර දිග්ගැහිම පිණිස බලපාන කාරණා. දැන් කුමක් හෝ දෙයක් නිසා අපිට යම් විදීමක් ඇති වුනහම ඒ විදීම කෙරෙහි ආස කරන අපිට විදීම නිසා ඇති වෙනවා තණ්හාව. වේදනාපච්චය තණ්හා. එතකොට තණ්හා වැඩි වුණාම මොකද වෙන්නේ? දැඩිවල්ලා ගන්නවා. ආයිති අතාරින්න හිතෙන්නෙම නැ තණ්හාපච්චය උපාදාන. උපාදාන කියන්නේ දැඩිවල්ලා ගත්ත. දැඩිවල්ලා ගත්තොත් මොකද වෙන්නේ? අතාරින්නම බෑ. උපාදාන පච්චය භව ඉපදෙමින් මැරෙමින් යන සසරට වැටෙනවා. එතකොට ඉපදෙමින් මැරෙමින් යන ස්වභාවය සකස් වුණා කියන්නේ භවපච්චය ජාති ආයි උපදින්න වෙනවමයි. සසරට වැටුණානේ. අතරක නවතින්නේ නැහැ. ආයි උපදින්නම වෙනවා. අපි දන්නේ නැහැ බිත්තරයකද මව් කුසකද කියලා දන්නේ නැහැ උපදිනවා. ඒක කර්මානුරූපීව සිද්ධ වෙන්නේ. එතකොට ජාතිය සකස් වුණා කියන්නේ ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඔක්කොම ටික අපේ පස්සේ එනවා. එතකොට මේ මිනිස්සු සසරේ තියෙන කාමයන් කෙරෙහි ලැබි බව ලෝල් බව නිසා සමහර වෙලාවට තේරෙන්නේ ජීවිතවලට විනාශය උදා වෙන ආකාරය. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි ලෝකේ මිනිස්සු විනාශයට පත් වෙන ලෝභය, ద్వේෂය, මෝහය තරම් වෙන කිසිදු කාරණාවක් බුදුනුවණට පේන්නේ නැහැ. මිනිස්සු ලෝභකම රාගසිත නිසා අභාවයට යනවා. ద్వේෂය කේන්තිය නිසා අභාවයට යනවා. මෝහය මෝඩකම නිසා අභාවයට යනවා. එනිසා කාමයන් කෙරෙහි දැඩි ලොල් බව. ඊළඟට ව්‍යාපාද කියන්නේ අනුන් නැසීමේ සිත. ඔබට තියෙනවා වෛරක්කාරව ක්‍රෝධසිත. ක්‍රෝධය, තරහව, කෝපය. දැන් ක්‍රෝධ කරන්න පටන් ගත්තාම අපි හිතනවා අපි ක්‍රෝධ කරන කෙනා විනාශ වෙයි කියලා. නෑ, පළවෙනි හානිය අපිට. භාග්‍යවතුන් වහන්සේ ලස්සන උපමා කියනවා. රත් වෙච්ච යකඩයක් අරගෙන කාට හරි ගැහුවොත් ඒ මනුස්සයා පිච්චෙන්න කලින් අපේ අත පිච්චිලා ඉවරයි. මොකද අපේ අතින් යකඩ ගත්තේ. ඊළඟට පස් අහුරක් කරන් කාට හරි විසිකරොත් අපි දමලා ගැහුවොත් ඒ මනුස්සයාගේ ඔලුවට පස් වැටෙන්න කලින් හුලඟින් දූවිල්ල ඇවිල්ලා අපේ ඇඟට වැතිලා ඉවර. අපිට පේන්නේ නැහැ. පේන්නේ නැතුණාට පළමු හානිය අපිටයි. ඒ නිසා ව්‍යාපාදසි. ඊළඟට තීන මිද්ද සිතේ නිදිමත ස්වභාව. දැන් සමහරුන්ට පිළිබඳව ධර්මයටම නිදිමත එන්නේ නේ. ඒගොල්ලන්ට වෙන කිසිම කාරණයකට නෑ. දෙයන් චිත්‍රපටියක් බලන්න කිව්වොත් පැය දෙකම කට අරන් ඉන්නවා. හවසට රූපවාහිනියේ නාට්‍ය ටික දාලා දුන්නොත් ටීවී වල යනවනේ. පැය දෙක තුන එක දිගට මම දැකලා තියෙනවා. මයික් එකක් අරන් ගිහිල්ලා නිවේදකයෝ අහනවා මොකද්ද ඔයගොල්ලෝ අහන්නේ බලන්න. එතකොට කියන අපි අහන්නේ අහවල් එක. මේවා තමයි බලන්නේ 8 ඉඳන් 8:00 වෙනකම් මේක බලනවා. 8:00 ඉඳන් 9 වෙනකම් මේක බලනවා. 9 ඉඳන් 9:00 වෙනකම් මේක බලනවා. 9:00 ඉඳන් 10 වෙනකම් මේක බලලා තමයි නිදියන්නේ. එතකොට කියනවා ඒක බැලුවොත් සල්ලි තමයි. සල්ලි දෙනවා නේද? මිනිසුන්ට සල්ලි දෙන්න. ඇයි සල්ලි දෙන්නේ? මිනිස්සු මේ කාමයන්ගෙන් ඔද්දල් වෙවි අපාය යනවට සල්ලි දෙනවා. මොකද දිව්‍ය ලෝක යනවට මේ රටවල් වල වියදම් කරන්නේ නෑ, උදව් කරන්නේත් නෑ. මතක තියාගන්න. හැම තිස්සෙම අපිට උදව් කළේ අධර්මයට. අධර්මයට මිනිසුන්ට නිදිමත එන්නේ නෑ. හැබැයි මිනිසුන්ට ධර්මයට නිදිමත එනවා. තනහඬ ගියාම නිදි කිරාගෙන වැටෙනවා. මොකද අපි හිතට සසර හැමදාම දීලා තියෙන්නේ ධර්මයට වැඩිපුර අධර්මය. ඒකයි බුදුවරු කියන්නේ හැමෝම මහගෙදර යනවා වගේ බලන් ඉන්නේ අපාය යන්න. බොහොම සුළුතරයක් තමයි සුගතියකට යන්න වැඩ කරන්නේ. නිදිමත ස්වභාවය ඇති වුණොත් බෑ. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච සිතේ විසිරුණු ස්වභාවය. ඊළඟට විචිකිච්ඡා කියවෙන්නේ සැකය.
දැන් ඕවා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පෙන්නන. මහණෙනි වතුරට කවුරු හරි කෙනෙක් සායම් එකතු කළොත් ඒ සායම් දාපු වතුරේ පතුල පේන්නේ නැහැ. කවුරු හරි ඩයි දානවා වතුරට. නිල් පාට වෙච්ච රතු පාට වෙච්ච වතුරේ පින්වත්නි පතුල දකින්න බෑ. අන්න කාමච්ඡන්දේ ඇති වෙච්ච හිත වගේ. එයාට ඇත්ත මොකද්ද කියලා තේරෙන්නේ නෑ. සමහර වෙලාවට කල්පනා කරලා බලද්දි කාලයකට පස්සේ හිතනවා ඇයි මම මේ වගේ පහත් දේවල් කළේ. ඒ වෙලාවේ හිත වැහිලා යාගේ කාමේ. ඊළඟට ව්‍යාපාදේ හිතට ආපුහම පේන්නේ නෑනේ ඇත්ත මොකද්ද. ඔය තරහෙන් ඉන්න වෙලාවට කරන කියන දේවල් මොනවද කියලා. පස්සේ පසුතැවෙනවා අඬනවා. ඒ වෙලාවේ මට මෙහෙම නොකර ඉන්න තිබ්බනේ. මට මෙහෙම දේවල් නොකිය ඉන්න තිබ්බනේ. ඔස් කේන්ති ගියාම කියන වචන ආයි කේන්ති ඉවර වුණාම ඇදලා ගන්න බෑනේ. ඉන්දියාවේ කියමනක් තියෙනවා. වී දැම්මොත් බිමට ඇහිදින්න පුළුවන්. ඇටෙන් ඇටේ හරි පුළුවන්. වචන දැම්මොත් බෑ. අපි ඉතින් පස්සෙන් ගිහින් කියනවා සෝරි. හැබැයි ඉතින් 10 වතාවක් කිව්වත් අර පිට කරපු වචනේ ආයි අදින්න පුළුවන් බෑ. ධර්මයේ තුල කියනවා වතුර නටද්දි බුබුලු දදා රත් වුනහම පතුල පේන්නේ නැහැ. ඒ වගේ තමයි ව්‍යාපාදය අපම සිතට. ඊළඟට පින්වත්නි තීන මිද්දේ කොහොමද වතුරේ පාසි බැඳුනොත් දියසෙවල බැඳුනොත් පේනවද? නෑ යට පේන්නේ නෑ. ඒ වගේ තමයි තීන මිද්දේ තියෙන සිත. උද්ධච්ච කුක්කුච්ච විසිරුණු සිත. වතුර කැළඹුවොත් කැළඹිච්ච වතුරේ පතුල පේන්නේ නෑ. හිතත් එහෙමයි. කැළඹුණු සිතට යථාර්ථය දකින්න බෑ. අන්තිමට කියනවා ඔබට කවදාවත් බොර වෙච්ච වතුරේ පතුල පේන්නේ නෑ. බොර වෙච්ච හිත හරියට සැකයෙන් පිරිච්ච හිත වගේ. එයා හැමතිස්සෙම ලෝකේ දකින්නේ වැරදියටමයි. දැන් බොර වෙච්ච වතුරේ යට මොනවද තියෙන්නේ කියලා අහුවොත් ඇත්ත දැකලා කියන්න බෑනේ. එයා ගෙස් කරන මේවා වෙන්න ඇති. බොර වෙච්ච වතුරේ කොච්චර ලස්සනද මේ ධර්මය. එතකොට ඔන්න ඔය පහ නැති කරපු කෙනා බුදුරජාණන් වහන්සේ කියනවා සිල්වතා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. එහෙනම් සිල්වතෙක් වෙන්න නම් ඉස්සෙල්ලම කරන්න ඕනේ පංච නීවරණ නැති කරන්න ඕනේ. ඊළඟට වඩා ගන්න ඕනේ පහක්. මොනවද වඩවා ගත යුතු පහ? සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඥාන දර්ශන. ඔන්න ඔය පහ සමන්නාගත වුණොත් සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඥාන දර්ශනවලින් එයා සිල්වතා. එතකොට දුස්සීලයා කියන්නේ කාටද? පංච නීවරණ ටික ගෙවා ගන්න බැරි. ඒ ටික නැති කර ගන්න බැරි. ඊළඟට සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඥාන දර්ශන කෙරෙහි සැලකිල්ල නැති. අරවා නැති කරන්නෙත් නැහැ. මේවා වඩවා ගන්නෙ නැහැ. එයා දුස්සීලයා කිව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර පංච නීවරණ යටපත් කරලා මේ කියන විද්‍යා ඥාන ටික ඇති කරගත්ත කෙනා සිල්වතා. එයාට දෙන දාණය මහත්ඵලයි, මහානිසංසයි. හැබැයි පංච නීවරණ යටපත් නොකළ ඊළඟට ඔය සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඥාන දර්ශන වර්ධනය නොකළ කෙනා දුස්සීලයි. එයාට දීපු දාණය අරතරම් මහත්ඵලයක නොවේ. ඊළඟට ලස්සන ගාථා ටිකක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කොහොමද? ඉස්සත්තම් බලවිරියංච යස්මින් විජ්ජේත මානවේ තං යුද්ධත්තේ භරේ රාජා නාසුරං ජාතිපච්චය. මොකද්ද භාග්‍යවතුන් වහන්සේ කියන්නේ? යම් තරුණේ ළඟ තියෙනවා කඩු ශිල්ප, දුනු ශිල්ප වගේ හැකියාව. කාය බලයක් තියෙන, හොඳ ශරීර ශක්තියකුත් තියෙන. ඒ විදිහටම එයාට පුළුවන් ඒ ශක්තියයි හැකියාවයි සියල්ල උපයෝගී කරගෙන රජ්ජුරුව ළඟට යන්න. ගියාම රජ්ජුරුව මොකද කරන්නේ? එයාව පෝෂණය කරනවා. එන්න වීරයෙක්. එයාගේ කුලෙන් වැඩක් නැහැ. එයාගේ පෞල් පසුබිම් වැඩක් නැහැ. එයාගේ හැකියාවට මුල් තැනක් දෙනවා. එයාගේ දක්ෂකමට, වීරත්වයට මුල් තැනක් දෙනවා. එන්න කියලා පෝෂණය කරනවා. හැබැයි අදක්ෂයා ජාතියෙන් වැඩක් නැහැ. එයා බ්‍රාහ්මණ කුලේ වුණත් රජ්ජුරුව කියන අපෝ එපා. මේ මල වදයක්. ඔය සමහරලාට ලොකු පවුල්වල ළමයි වන අනේ අපේ පුතා රස්සාවක් දෙන්නකො කියලා. මිනිස්සු කියනවා මල වදයක් හාමුදුරුවනේ. ඒකට මුකුත් බෑ. නේද? ඉහළ පවුලේ විතරයි. මුකුත් බෑ. සමාජයේ ගනුදෙනු කරන්නත් බෑ. අඩු ගානේ මේ මිනිස්සුත් එක්ක hina වෙලා කතා කරන ටික දන්නේ නැහැ. හරි වදයක් කියනවා. අන්න අදක්ෂයා ජාතිය කරන කොටගෙනවත් රජ්ජුරුව ගන්නේ නැහැ. බලන්නකො මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් මොනතරම් ගැඹුරු කාරණයක් කියනවද? ආන්දරෝ කොච්චර මොන දේ මතු කරගෙන හිටියත් අර කියන කරුණ ටික නැත්තම් වැඩක්
නැහැ. ඒ පාර කියනවා අදක්ෂයා ජාතිය හේතු කොටගෙන පෝෂණය කරන්නේ නැහැ. දක්ෂයා එයාගේ ජාතිය වැඩකුත් නැහැ. එයාව පෝෂණය කරන්න හැකියාව මතයි. ඊළඟට කියනවා තතේව කන්ති සෝරච්චන් ධම්මා යස්මින් පතිට්ඨිතා. තමරිය වුත්තින් මේදාවින් හීනච්ඡම්පි පූජේ. ඒ වගේම යම් කෙනෙක් ගාව ඉවසීම තියෙනවා නම් දැන් භික්ෂුවකට තියෙන්න ඕනේ ලොකුම දේ ඉවසීමනේ. කන්ති පරමා. ඉවසීම නැත්තම් මොනවා තිබ්බත් වඩා නෑ. බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රාතිමොක්ෂයේදී කියන්නේ හාමුදුරු කෙනෙක්ට තියෙන්න ඕනේ පළවෙනිම එක ඉවසීම. ඉවසීම තියෙන නිසා තමයි පින්වත්නි හාමුදුරුවෝ කොච්චර බැන්නා කොච්චර උන්වහන්සේලාට අපහාස කරත් ඔය ඉන්න විදිහට ඉන්නේ. මොකද බුදුවරු දේශනා කරන්නේ අහං නාගෝ සංගාමේ චාපාතෝ පතිතෝ සර. එහෙම හිතන්නලු හාමුදුරුවෝ. මං යුද භූමියට බැස්ස ඇතෙක්. චාපාතෝ පතිතෝ සර මට හතර පැත්තෙන්ම ඊතල වලින් විදිනවා. හැබැයි හැරෙන්න බෑ. අතිවාක්‍යයන් තිතික්කිස්සක් මේ හීපාර කාගෙනම යනවා ඉදිරියට. දුස්සීලෝහි බහුජ්ජනෝ මේ මිනිස්සු ගොඩක් දුස්සීලයි. ඒව ගැන හිතන්න එපා කිව්වා. ඉදිරියට යන්න අරහත් ධජය පොරෝගෙන යන්නේ. ඒ නිසා අර වදින හීපහර ගැන සැලකිලිමත් වෙන්න එපා කිව්වා. ඔය වදින තැන්වලදී නැවතුනොත් මොකද වෙන්නේ? දැන් භික්ෂුන් වහන්සේලම කොහේ හිටියත් උන්වහන්සේ අර කියන පංච නීවරණ යටපත් කරලා උන්වහන්සේගේ ජීවිතයේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන වඩනවන සිල්වතේ. එනම් බුදුරජාණන් වහන්සේ කියනවා සිත් කළු අසපු හදලා බහුශ්‍රෘතයන් වැඩවාසය කරලා ඒවා බොහෝම සස්ත්‍රීකව තියෙන හරියට නිරුදක කතරේ උනත් පැම්පොකුණු හදන්න පුළුවන් වගේ. ඊළඟට මහා කඳු පර්වත තියෙන භූමියේ සක්මන් මලු හදන්න පුළුවන් වගේ ඕනම කෙනෙක්ට පුළුවන් හිත දියුණු කරලා මේ ලෝකය ජයග්‍රහණය කරන්න. ඊළඟට රහතුන් කෙරෙහි පහන් සිටි. ඔබේ පුද පූජාවන් තිබ්බහම ඒක මහා පුදුම ශ්‍රේෂ්ඨයි කියනවා. හරියට විදුලි කොටලා මේ අහසේ ගර්ජනා ඇති කරන වැහි වලාකුළ කවදා හරි දවසක මහ පොළොවට වැසි ගේනවා වගේ. ඔබට මේ ජීවිතේ පුණ්‍ය ඵලයක් නෙලා ගන්න පුළුවන්. වෙන වැස්ස ගමන් මොකද වෙන්නේ? මහ පොළොවට වැසි වැටිලා පොළොව කොහොම සස්ත්‍රීක භාවයට පත් වෙනවා. ඒ වගේ තමයි පින මගිනුත් ඔබේ ජීවිතයේ සස්ත්‍රීක භාවයට පත් වෙනවා. ආසෝ වර්ණීය සැප බල ප්‍රඥා මේ සියල්ලක්ම අපිට ලැබෙන්නේ පින මගින්. එනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වහින වැස්සක ගර්ජනය වගේ ඔහුගේ ගර්ජනය පිනයි. නේද? වහිද්දි නිකම් වහින්නේ නැහැ නේ ගොරෝ වහින්නේ. වැස්සට තියෙන අභිමානයක් ඕම් මන් දැන් දෙන්නයි යන්නේ කුඹුරු ටිකක් සරුවේ ගඟවලුත් පිරෙයි ඕම් බලාගෙන ඉන්න කියලා ගොරෝ වහින්නේ. ඒ වගේ තමයි මිනිහට තියෙන අභිමානයත් පින. නේද? පින් තියනවා කියලා කියන්නේ මිනිහගේ ගෙරවිල්ල. එයා බය නැහැ කාටවත් ණයක් නැහැ බයක් නැහැ. මොකද එයාට අවශ්‍ය කරන දේවල් තියෙනවා. එහෙනම් සසරේ සස්ත්‍රීක වෙන්න නම් බුදුවරු කියන මහත්ඵල මහානිසංස වෙන්න පින් කරන්න. ඒ පින් කරන්න නම් ඔබ කරන්න ඕනේ මොකද්ද? සිල්වතුන් වහන්සේලා තෝරගන්න ඕනේ. උන්වහන්සේලාට හැමතිස්සෙම පංච නීවරණ දුරු කරන්නත් සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන වර්ධනය කරන්නත් උපකාර කරන්න ඕනේ. හැබැයි ඒ විතරක් නෙමෙයි. යෝ සීලවන්තේසු දදාති දාන. එහෙම සිල්වතෙක් හොයාගෙන ඔබ දානි දෙද්දී ඔබත් සිල්වත් වෙලා හිටියොත් ඒකේ විපාකය අධිකයි. ඒ කියන්නේ ගිහියටත් කියනවා පංච නීවරණ ටික දුරු කරලා ඊළඟට අර සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන වැඩි කරන්න කියලා. එතකොට ඔබ පුංචි දෙයක් දුන්නත් වතුර කෝප්පයක් දුන්නත් අග්ගලගුලියක් දුන්නත් හාල් මිටක් දුන්නත් ඒක මහත්ඵල මහානිසංස ක්‍රියාවලියක්. නැත්තම් පින්වත්නි ඔය ටික නැතුව ගුණධර්ම මොකවත් නැති කෙනෙක් මහා සාගරය තරම් දන් දුන්නත් ඒක බොහොම පුංචි විපාක ගේන දෙයක්. නුවණින් සිහිපත් කරලා සසර සුවපත් කරන්න අදිෂ්ඨාන කරගන්න මේ බණත් උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරා. රැස් කරගත් පින් දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා ඔබ සෑම සියලු දෙනාම දෙවියෝ සුරකිත්වා ආශිර්වාද කර දෙවියනොත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා